හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන වෙසක් එකකට පොසොන් එකට ගොඩක් වන්න වීඩියෝ එකක්. ඉතින් ඔයාලා පේන ඉතින් මගේ අතේ තියෙන පරණ පැහින් කරපු පවර් සප්ලයි එක PC එක හරියද. ඉතින් ගයිස් 12 වෝල්ට් 5 වෝල්ට් ඉතින් ගොඩක් වටිනවා නේද මම අවුට්පුට් කරගන්න සර්කිට් එක හදාගෙන ඉතින් ලොකු වියදමක් ගන්න ඕනේ. පරණ ඉතින් ඇයින් කරපු UPS මේ පවර් සප්ලයි එකක් ගෙනාවා. ඒකෙන් ගයිස් අපිට 5 වෝල්ට් 12 වෝල්ට් හරියම ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු ඉතින් මේක කොහොමද වැඩේ කරගන්නේ කියලා. අපි ඉන්ට්‍රෝ එකට ගිහින් එලා සෙට් වෙමු. හරිද මේ තමයි අයිටම් එක තියෙනලම මේකේ තියෙනවා මෙතන ලොකු මදර් බෝඩ් එකට ගහන්න දෙන පවර් කේබල් එක. හරිද? ඔයාලා මේක ෂෝට් කරගන්න ඕනේ නැත්නම් පවර් සප්ලයි එක ඕන් වෙන්නේ නැත. හරිද? මේක මෙන්න මෙතන තියෙන කොළ පාට එකක් කළු පාට වයර්ලම. හරිද? මෙන්න මේ කොළ පාට වයර් එකයි කළු පාට වයර් එකයි තමයි ෂෝට් කරන්න ඕනේ. මම ඉතින් ළඟම තියෙන වයර් දෙක ෂෝට් කරලා දිනවා. හරිද? කළු පාට එක ඔයාලා මොකක් හරි කම්බි කැල්ලක් කරන් මේ ෂෝට් කරලා ඒක කම්බි කැල්ල එක බලට ගන්න. එතකොට ඔටෝ ඔන් වෙනවා. හරිද? ස්විච් එක ඉදිරියට කරන්නේ. ඊට සෙලෝ ටේප් එක උත් ගහ ගන්න නැත්නම් කරන්ට් එක වදින්න පුළුවන්. ඔන්න ඉතින් පවර් ඔන් කරාට පස්සේ කොහොම තමයි ෆෑන් එක වැඩ කරනවා. ඒක කරන්ට් එක එනවලු. මම හරිද ෆෑන් එක වැඩ කරනවා කියන්නේ. ඔය දැන් ඒක වැඩක් නැහැ. අපිට වැඩ තියෙන්නේ මෙන්න මේ ටික ළමයි. හරිද? මෙන්න මේ කේබල් තුන තමයි අපිට ඕන. මේකෙන් තමයි අපි 12 වෝල්ට් හා 5 වෝල්ට් අවුට්පුට් කරගන්නේ ළමයි. මෙන්න මේකෙත් ළමයි 12 වෝල්ට් අවුට්පුට් දෙකක් තියෙනවා. හරිද? මේ කහ පාට වයර් එකකින් ඉන්නේ ළමයි 12 වෝල්ට්. ඒ කියන්නේ වෝල්ට් 12ක් තමයි අවුට්පුට් එකේ ඉන්නේ. හරිද? මේ රතු පාට වයර් එකකින් ඉන්නේ ළමයි 5 වෝල්ට්. ඔයාලට මේකෙන් කරන අවුට්පුට් එක ගන්න ලේසි ළමයි. හරිද? මෙන්න මේ කළුයි කහයි මේ පැත්තික 12 වෝල්ට්. හරිද? මේ පැත්ත රතුයි කළුයි දෙක 5 වෝල්ට්. කළු කියන්නේ ඍණ වයර් එක. හරිද? කහ කියන්නේ 12 වෝල්ට්. රතු කියන්නේ 5 වෝල්ට්. එහෙම මතක තියාගන්න. මම ඔයාලට ගහලා පෙන්නන්නම්. මම මගින් කපාගෙන තියන්නේ ආයෙත් යූස් කරන්න තියෙන්නේ. ඔන්න ඉතින් මේක තමයි 5 වෝල්ට්. හරිද? මම කේබල් දෙකෙන් අරන් තියෙන එකම කේබලෙන් ගන්න පුළුවන් අවුලක් නැහැ. ඉතින් මේ ලයිට් එක ළමයි මේ 5 වෝල්ට් සපෝට් කරනවා 12 වෝල්ට් සපෝට් කරනවා. හරිද? ඒක මම මේක ගත්තා. මම ඔයාලට මුලින්ම 5 වෝල්ට් වලට සෙට් කරලා පෙන්නන්නම් මේක. මෙන්න මේ ආකාරයෙන් ගැට ගසා ගන්න ඕන ළමයි 5 වෝල්ට් එකට. ඔයාලට වෙන 5 වෝල්ට් වලින් පත් වෙනවා. හරිද? එහෙම තමයි පත් වෙන්නේ. ලොකු කියන්නේ 5 වෝල්ට් වලින්. හරිද? මේ ආකාරයට 5 වෝල්ට් වලින් පත් වෙනවා. මම 12 වෝල්ට් වලට සෙට් කරලා පෙන්නන්නම්. දැන් ගලවගමු අපි. ඔකට ෂෝට් වෙන්නේ නැති වෙන්න තියාගෙන දුන්න නැත්නම් පවර් සප්ලයි එකේ පිච්චේ ෂෝට් වුණොත් එහෙම වැර දෙක ගෑවිලා. මොනද මම 12 වෝල්ට් වල ගහන්න යන්නේ. නයිස් 12 වෝල්ට් ගහම වල පෙන්නදී සුපිරි එළියක් තියෙනවා. හරිද? ලයිට් එක උන 12 වෝල්ට් කියලා ගන්න පුළුවන් ඒක. වෙන හොඳ දැන් 12 වෝල්ට් තමයි අවුට්පුට් වෙන්නේ ඒකේ කහයි. ඔයාලා මතක තියාගන්න හැම පවර් සප්ලයි එකම එක වගේ තමයි. කහ පාටකින් 12 වෝල්ට් රතු පාටකින් 5 වෝල්ට්. හරිද? ඉතින් අපේ channel එක අලුත් channel subscribe කරලා set වෙන්න. ඉතින් ඔයාලගේ වෙසක් කෝඩ් හදලා යාළුවන්ට බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක share කරලා දාන්න. වෙසක් කෝඩ් එකෙන් 12 වෝල්ට් පවර් සප්ලයි එකක් කියන අනිවාර්යෙන් වැදගත් වෙන දෙයක්. මම ඔයාලට වෙන්නනවා නේ. පොඩ්ඩක් ඉන්ට්‍රෝ ස්පෝක් ඉන්නේ ફોකස් ඉන්නේ හරිනේ. මේ ඉතින් 5 වෝල්ට් පුළුවන් 12 වෝල්ට් පුළුවන්. මොකද ගයිස් එනවාද වීඩියෝ එකේදී මම හිතනවා ඔයාලට වැදගත් වෙන මොකක් ප්‍රශ්න තියෙනවා අටින් කමෙන්ට් එකේ නැත්නම් ඔච්චර ගාම අදට ගෙන්නම්. බයි බයි.